හයි ගයිස් කොහොමද ඔයාලට ඉතින් අපි හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා. ඉතින් අද 2025 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 22. ඉතින් අපි දැන් මේ පොඩි ට්‍රිප් එකක් යන ගමන් ඉන්නේ. ඉතින් දැන් නම් අපිට පොඩි බඩගින්නක් ආවා. ඉතින් ඒ නිසා බ්‍රෙක්ෆාස්ට් ගන්න මැක්ඩොනල්ඩ්ස් එක ළඟ නතර කරලා මේ ඉන්නේ. ඉතින් අපි මැක්ඩොනල්ඩ්ස් එකෙන් කාලා ඊට පස්සේ අපි යමු අපේ ඩෙස්ටිනේෂන් එකට. ඉතින් දැන් මේ ඔයාලට ඈතින් පේන්නේ මෙරිම්බුලා කියන සිටි එකට. ඉතින් අපි කැමරාවෙන් ඉඳන් පැය 3ක් විතර ඩ්‍රයිව් කරලා දැන් අපේ ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා ඉන්නේ මෙරිම්බුලා. ඉතින් මෙරිම්බුලා සිටි එක ඈතින් දැක්කම නම් මාරම ලස්සනයි. ඉතින් ළඟට ගිහිල්ලා එක්ස්ප්ලෝර් කරනකම් ඉවසිල්ලක් නැතුව තමයි හිටියේ. ඉතින් මේ මෙරිම්බුලා සිටි එක මාරම ලස්සනයි. මාරම ලස්සන බීචස් තියෙන කෝස්ටල් සිටි එකක් තමයි මේ මෙරිම්බුලා කියලා කියන්නේ. මේ ඔයාලට ඈතින් පේන්නේ ඔයිස්ටර් ෆාම්ස්. ඉතින් මාරම ලස්සනයි. ඔයාලට පේනවනේ මේ වතුරවල පාට. ඇත්තටම මාරම ලස්සනයි. මාරම ක්ලීන්. මේකේ මේ නිල් පාට ගත්තාම අර ඔක්කොම නිල් පාටේ තියෙන ෂේඩ්ස් ඔක්කොම වගේ තියෙනවා. ඒ තරම් මාරම ලස්සනයි. ඉතින් අද අපි මේ ට්‍රිප් එක ආවේ තනියම නෙවෙයි, තව යාළුවෝ ගොඩක් එක්ක තමයි ආවේ. ඉතින් අපි කට්ටිය ඔක්කොමලාම මෙරිම්බුලා සිටි එකේ ලස්සන ටිකක් බලලා ලන්ච් උත් අරගෙන ඊට පස්සේ දැන් මේ ඇවිල්ලා ඉන්නේ මෙරිම්බුලා වල වොලිස් එකට. ඉතින් අපි කට්ටිය කතා වුණා ඩිනර් වලට පොඩියට මොනවා හරි හදන්න අදටයි හෙටටයි. ඉතින් ඒකට වන බඩු ටිකක් ගන්න තමයි දැන් මේ වොලිස් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් වොලිස් එකෙන් අපිට ඕන බඩු ටිකත් අරගෙන අපි යන්න පිටත් වුණා අපේ ඇකොමඩේෂන් එකට. ඉතින් අපි අද රාට ඉන්නේ පැම්බුලා වල. ඉතින් අද රාටයි හෙට රාටයි අපි ඉන්නේ පැම්බුලා කියන සිටි එකේ. ඉතින් පැම්බුලා කියන්නේත් කෝස්ටල් සිටි එකක්. ඉතින් මෙරිම්බුලා සිටි එකට පස්සේ තියෙන පැම්බුලා සිටි එක. ඉතින් පැම්බුලා සිටි එකේ පැම්බුලා ඩිස්කවරි පාර්ක් එකේ තමයි අපි ඉන්නේ. ඉතින් එතන කැම්පින් කරන්නත් පුළුවන්. ඒ වුණාට අපි කැම්පින් කරන්නේ නෑ අද. ඉතින් අපි ඔක්කොමලාම කලින්ම ඒ කියන්නේ මං හිතන්නේ අපි මේ කැබින්ස් ටික ඉතින් අද රාට අපි ඉන්නේ කැබින් එකකනේ. ඉතින් මේ කැබින්ස් අතරම මං හිතන්නේ අපි ජූන් මාසේ වගේ තමයි බුක් කරේ. ගොඩාක් කලින් තමයි මේ කැබින්ස් අපි බුක් කරේ. මොකද මේ කාලෙ වෙද්දි නැත්තම් අමාරුයිනේ ඇකොමඩේෂන් හොයාගන්න. ඉතින් මේ තියෙන්නේ අපි දවස් දෙකකට නතර වෙන පුංචි කැබින් එක. ඉතින් අපි අපේ කැබින්ස් වලට ගිහිල්ලා ටිකක් රෙස්ට් කරලා ඊට පස්සේ අපි ආවා පැම්බුලා බීච් එකට. ඉතින් අපි හිටපු ඩිස්කවරි පාර්ක් එකේම අපිට ඇක්සස් තියෙනවා මේ පැම්බුලා බීච් එකට යන්න. ඉතින් මේ පැම්බුලා බීච් එකත් හරියම ලස්සනයි. ඉතින් අද ටෙම්පරේචර් එක 26යි. ඉතින් ඇත්තටම මාරම ෂෝක් ටෙම්පරේචර් එකක්. ඉතින් ගොඩාක් රස්නෙත් නෑ සීතලත් නෑ. ඒ වගේම වතුර ටිකක් විතර සීතලයි. හැබැයි ටිකක් වෙලා ඉද්දී ඒ සීතල ගතිය නැති වුණා. ඉතින් අපි ගොඩක් වෙලා බීච් එකේ අපි ඔක්කොලාම කතා කර පොඩ්ඩක් නාලා ගොඩාක් විනෝද වුණා බීච් එකේ. මොකද
මෙතන බීච් එක මාරම සේෆ්. ඉතින් මෙතන ලයිෆ් ගාඩ් ඉන්නවා. ඒ වගේම අද එච්චර කියන්නේ ස්ට්‍රෝං කරන්ට්ස් තිබ්බෙත් නෑ. බීච් එකත් ලස්සනයි. බීච් එකත් මාරම ක්ලීන්. ඉතින් අපි ඔක්කොමලාම බීච් එකේ ගොඩාක් වෙලා දඟල හිටියා. ඉතින් අපි බීච් එකේ නාලා ටී එකක් එහෙම බීලා අපි ආපහු මේ පැම්පලා රිවර් මවුත් කියන තැනට. ඉතින් මෙතනත් මාරම ලස්සනයි ගයිස්. අනේ මන් දන්නේ මං හිතන්නේ මේ ට්‍රිප් එකේ මම වැඩිපුරම කියපු වචන තුන තමයි වව්. අනිත් මාරම ලස්සනයි. අනිත් එක තමයි අපි ආපහු එන්නේ කවදද? මං හිතන්නේ මේ ට්‍රිප් එකේ මං හිතන්නේ අපි 2 nights හිටියා. 3 days තමයි අපේ ට්‍රිප් එක. ඉතින් මං හිතන්නේ මම මේ මෙරිම්බුලා අර ඈතින් තිබ්බ view point එක දැකපු වෙලාවේ ඉඳන් දැන් වෙනකන් නෙවෙයි ට්‍රිප් එක ඉවර වෙනකම් ඉවර වෙලා දැන් මේ ගෙදර ඇවිල්ලත් මම ආපහු මෙරිම්බුලා යන්නේ කවදද කී තමයි මේ කල්පනා කර ඉන්නේ. ඇත්තටම මට තේරෙන විදිහට 3 days මදි. අපි 2 nights නේ මට හිතෙන විදිහට 4 nights වත් ඉන්න ඕනේ. මොකද මේ පැත්තේ කරන්න දේවල් ගොඩාක් තියෙනවා. අපිට boat tours යන්න පුළුවන්. ඒ වගේම තව hikes කීපයක්ම තියෙනවා. ඉතින් අපිට ඇත්තට අපි ගොඩාක් අයත් එක්කනේ ගියේ. ඉතින් පොඩි බබාලත් හිටියා. ඒ නිසා අපි වෙනදා යනවා වගේ උදේ පාන්දර නැගිටලා එහෙම hikes ලොකුවට කරේ නෑ. ඉතින් පොඩි hikes දෙකක් විතරක් වගේ තමයි කරේ. ඒ වගේම මේ පැත්තේ තව තියෙනවා whale watching කරන්න. ඒ වගේ තව වෙන ලස්සන beaches උත් තියෙනවා. ඉතින් ඒවා මුකුත් මේ explore කරන්න අපිට time එක නැති වුණා. ඉතින් මට හිතෙනවා at least 4 nights වත් මේ area එකේ හිටියා නම් අපිට තවත් ලස්සන තැන් බලා ගන්න තිබුණා කියලා. ඉතින් අපි පැම්බුලා රිවර් මවුත් එකේ ටිකක් රෙස්ට් එකේ ඉඳලා ඊට පස්සේ යාළුවෙක්ගේ කැබින් එකකට ආවා ඩිනර් හදන්න. ඉතින් කුසල් හදුවා ඩාල් කරි එකක්. ඉතින් අනිත් යාළුවොත් තව එක කරීස් හදලා තිබ්බා. ඉතින් ඩාල් කරි එකත් රහට තිබ්බා. ඉතින් මගේ හස්බන්ඩ්ට කොහොමද ගොඩාක් රහට කෑම යන්න පුළුවන්. ඒ වගේම අනිත් කරීසුත් ඔක්කොම ගොඩාක් රහට තිබුණා. ඉතින් අපි ආපහු කට්ටිය ඔක්කොමලාම එකම කැබින් එකකට එකතු වෙලා චට් එකක් දාගෙන ඩිනර් අරගෙන ඊට පස්සේ ඉතින් නිදා ගන්න ගියා. ඉතින් අද අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. ඉතින් අද දවස කිව්වොත් 2025 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 23. ඉතින් අද උදේම අපි කට්ටිය නැගිටලා අපි හිතුවා අද මෙරිම්බුලා සිටි එකට ඇවිල්ලා මෙරිම්බුලා බෝඩ් වෝක් එක කරන්න. ඉතින් මේ මෙරිම්බුලා බෝඩ් වෝක් එක කිලෝමීටර් 3.4ක වගේ රිටර්න් හයික් එකක්. ඉතින් මේක ඇත්තට අමාරු හයික් එකක් නෙවෙයි. ඉතින් හිමීට අපි කට්ටිය ඉතින් චැට් එක දාගෙන යද්දී අපිට පැයක් එකමාරක් විතර ගියා. ඉතින් බලන්නකෝ අපි මේ බෝඩ් වෝක් එක පටන් ගත්ත ගමන්ම අපිට හම්බුන යාළුවා කවුද කියලා. ඉතින් මෙයාගේ නම දන්නවා නම් මට යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙයා වගේ යාළුවෝ කීප දෙනෙක්ම අපිට මේ බෝඩ් වෝක් එක කරද්දී හම්බුණා. ඉතින් අද ටෙම්පරේචර් එක 23යි. ඉතින් අපි හිතුවා දවල් වෙද්දී ටෙම්පරේචර් එක ටිකක් වැඩි වෙන නිසා උදේම මේ හයික් එක කරන්න. ඉතින් මම හිතන්නේ මේ පේන්නේ මෙරිම්බුලා ලේක් එක. ඉතින් මේ මෙරිම්බුලා ලේක් එකේ තමයි මේ බෝඩ් වෝක් එක තියෙන්නේ. ඉතින් මෙතන හරිම ලස්සන වටපිටාවක් තියෙන පරිසරයක් තියෙන හයික් එකක් තමයි මේ. ඉතින් එහා පැත්තෙන් පේන ලේක් එකේ වතුර නිල් පාටයි. ඒ වගේම වතුර මාර ක්ලීන්. වතුර විතරක් නෙවෙයි මේ අවට වටපිටාව පරිසරය හරිම පිරිසිදුවට තිබුණා. ඉතින් අපි ටික දුරක් ඇවිදගෙන එද්දී
අපිට ඔයිස්ටර් ෆාම්ස් ළඟටම පේන්න තිබ්බා. ඉතින් අපි දැක්ක මෙතන මං හිතන්නේ බෝට් ටුවර්ස්ුත් කරනවා වගේ. ඒ කියන්නේ බෝට්ස් වලින් ඇවිල්ලා කට්ටිය බලලා යනවා වගේ දැක්කා. ඉතින් අපි කලින් ඇඩිලේඩ් ගියපු වෙලාවේදී ඔයිස්ටර් ෆාම් ටුවර් එකක් කරපු නිසා ඉතින් අද නම් අපි ඔයිස්ටර් ෆාම් ටුවර් එකක් කරේ නෑ. ඉතින් මේ ඒරියා එක මේ සිටි එක ඔයිස්ටර්ස් වලට ගොඩාක් පොපියුලර්. ඉතින් අපි හිතාගෙන ඉන්නවා මේකෙන් පස්සේ ඔයිස්ටර් කන්නත් යන්න. ඉතින් බලමු. ඉතින් අපි මේ ලස්සන බෝඩ් වෝක් එක කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි ආපහු ගියා කැබින්ස් වලට. ඉතින් අපේ කැබින්ස් වලට ගිහිල්ලා ඊට පස්සේ ටිකක් රෙස්ට් කරලා ඔක්කොමලාමත් එක්ක එකතු වෙලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඊට පස්සේ අපි ආවා මේ තවත් ලස්සන කෝස්ටල් ටවුන් එකකට. ඉතින් මේ තියෙන්නේ ඊඩන්. ඉතින් ඊඩන් වල අපි පුංචි රවුමක් දාලා ඊට පස්සේ අපි ගියා තවත් ලස්සන බීච් එකකට. ඒකට කියන්නේ සර්වස් බීච් කියලා. ඉතින් ඔයාලා බලන්නකෝ මේ සර්වස් බීච් එක කොච්චර ලස්සනයිද කියලා. ඉතින් අපි පුංචි හයික් එකකට පස්සේ සර්වස් බීච් එකට ආවා. ඉතින් මේ පේනවනේ ඈතින් සර්වස් බීච් එක පේන විදිය කොහොමද වතුරේ කලර්ස් මාරම ලස්සනයි නේද? ඉතින් ගයිස් මේ ප්ලේස් එකේ ලස්සන වචන වලින් නම් මට විස්තර කරන්න බෑ. ඒ තරමටම ලස්සනයි. ඉතින් මේ ප්ලේස් එකට එනවා නම් හොඳම කාලේ දෙසැම්බර් ඉඳන් මැයි වෙනකන් කියලා තමයි කියන්නේ. ඉතින් මෙතන අපිට පුළුවන් කයාකින් කරන්න, ඒ වගේම පැඩල් බෝට් කරන්නත් කියාපු තැන. ඉතින් ඒ වගේම කයාකින් නම් ඉතර අමාරු නෑ. ඉතින් පැඩල් බෝට් නම් ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් මට හිතෙනවා මේ වගේ තැනක පැඩල් බෝට් එක ලේසියෙන්ම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කියලා. මොකද මෙතන එච්චර ගැඹුර නෑ. ඉතින් අපිත් මෙතන ටිකක් මැදකට වගේ ඇවිදගෙන ගියා. ඒ ඇවිදගෙන ගියාත් අපේ නීලන්තකට වගේ තමයි වතුර තිබ්බේ. ඉතින් මෙතන වතුර ගොඩක් සීතල තිබ්බෙත් නැහැ. ඉතින් ටෙම්පරේචර් එක අද 23ක් වගේනේ. ඉතින් ඒ නිසා වතුර ගොඩක් සීතල තිබ්බෙත් නැහැ. ඉතින් හරිම ලස්සන තැනක් තමයි මෙතන. ඉතින් මේ තැන ගොඩාක් ලස්සන නිසාම කුසල් ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් ගත්තා. ඔයාලටත් මේ ලස්සන පෙන්වන්න. ඉතින් අපිත් එක්ක ගියපු අයියා කෙනෙක් කිව්වා ඉතින් මෙතන ඔයිස්ටර් හැදෙන කාලෙට ගොඩාක් ඔයිස්ටර් හැදෙනවා. ඉතින් ඔයිස්ටර්ස් පික් කරන්නත් පුළුවන් කියලා. ඉතින් අපි මෙතන චට් එකක් දාගෙන ඉඳලා ටිකක් රෙස්ට් එකේ ඉඳලා වතුර ටිකක් දඟලලා ඊට පස්සේ අපි ගියා ඔයිස්ටර්ස් කන්න. ඉතින් මේ පැත්තට ආවොත් ඔයා ඔයිස්ටර් ලවර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ඔයිස්ටර්ස් කන එක. ඉතින් ඇත්තටම අපි කාපු ඔයිස්ටර්ස් මාරම ෆ්‍රෙෂ්, ඒ වගේම මාරම රහයි. ඉතින් ඊට පස්සේ අපි ඔයිස්ටර්ස් කාලා ඊට පස්සේ අපි ආපහු ගියා අපේ කැබින්ස් වලට. ඉතින් කැබින්ස් වලට ගිහිල්ලා ටිකක් රෙස්ට් කරලා ඊට පස්සේ අපි ආපහු ගියා පැම්බලා බීච් එකේ නාන්න. ඉතින් පැම්බලා බීච් එකේ නාලා ඊට පස්සේ ඩිනර් අරගෙන අපි 12:01 විතර වෙනකන් හිටියා. ඉතින් යාළුවොත් එක්ක කතා කර ඊට පස්සේ ඉතින් අපි මෙරිම්බුලා වලටයි පැම්බලා වලටයි සමුදීලා ඊළඟ දවසේ අපි කැන්බරා යන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඊට පස්සේ අපි කැන්බරා යන ගමන් බීගා හරහා තමයි ගියේ. ඉතින් බීගාවල තියෙන චීස් ෆැක්ටරි එකත් බලලා එහෙමම අපි කැන්බරා ආවා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මට ලයික් එකක් දාන්න, මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Bye.